රජවාසල රජතුමා සහ ඇමතිවරුන් නිතරම උත්සාහ කළේ කපටි ඇන්දරේ පරද්දන්නයි. නමුත් ඔවුන්ට එය සාර්ථක කරගන්න ලැබුණි ඊතා කලාතුරකිනුයි. දිනක් අන්දරේව කොහොම හරි ලැජ්ජාවට පත් කරන්න ඕන කියලා හිතපු ඇමතිවරු ඒ සඳහා අමුතුම උපක්‍රමයක් කල්පනා කළා. ඔවුන් නන්දරේට අමුතු තරඟයකට අභියෝග කළා. ඒ තමයි රාජකීය පොකුණට බැස වැඩිපුරම බිත්තර දමන්නේ කවුද කියා බැලීමයි. එක් අයෙකු බැගින් ඇමතිවරුන් පොකුණට බැස කලින් සංගවාගෙන ගිය බිත්තර එක බැගින් අතැතිව ජයග්‍රාහී ලීලාවෙන් ගොඩට ආවා. අන්දරේගේ වාරය පැමිණි විට ඔහු වතුරට බැස්සේ නැහැ. ඒ වෙනුවට ඔහු පපුව ඉස්සරහට දමා හයියෙන් කුක්කුක්කුක්කූ කියා හඬලන්නට වුණා. රජතුමනි, මේ කිකිලියෝ ටික මෙච්චර බිත්තර දානකොට ඒකට ගැළපෙන කුකුලා මමනේ. ඉතින් කුකුලෙක් වුණාම හඬලන්න එපයි කියා අන්දරේ පෙසුවා. රජතුමාට බඩාල්ලාගෙන සිනා පහළ වූ අතර තමන් කිකිලියන් වී අන්දරේට නැවතත් පරාජය වූ බව වැටහුණු ඇමතිවරු ලැජ්ජාවෙන් එතනින් මාරු වුණා.